birthday vlog එකක්. දැන් වෙලාව උදේ 7ට විතර ඇති. උදේට කාලා මම ස්කින් කෙයාර් චුට්ටක් කරා. මම හදාගත්ත ස්ක්‍රබ් එකක්. ඒක ෆේස් එකටයි බොඩි එකටයි දෙකටම යූස් කරන්න පුළුවන්. ඒකේ තියෙන්නේ කෝපි, සීනි, දෙයුෂ බින්දු කිහිපයකුයි. අපිට දෙයුෂ වෙනුවට ඇලෝ ජෙල් පාවිච්චි කරන්නත් පුළුවන්. මේක පාවිච්චි කරාම මුණේ තියෙන white heads, black heads, ඒ වගේම dead skin වගේ ඒවා යම් තාක් දුරකට අඩු වෙනවා. ඒ වගේම instant glow එකක් එනවා. මේක මුණට apply කරලා විනාඩි 5කින් විතර පස්සේ හොදලා දාන්න ඕනේ. මම සාමාන්‍යයෙන් සතියේට දෙපාරක් තුන් පාරක් කරනවා. වොෂ් එකකුත් දාගෙන උණු කොෆි එකක් බිව්වා. මේ මං පෙන්නන්නේ මං මගේ nail polish color එක වෙනස් කළා කියලා. දැන් නම් චුට්ටක් හවස් වෙලා. මේ තියෙන්නේ මගේ රූම් එකේ චූටි ක්ලිප්ස් වගේක්. මම හරිම කැමති හවස් වෙද්දී කැන්ඩල්ස් පත්තු කරලා ලයිට්ස් ඔන් කරලා කාමරේ ලස්සන බලන්න. මොකද හවස් වෙද්දී බහගෙන යනකොට ඒ එළිය මගේ ජනෙල් ඇතුලෙන් කාමරේට වැටෙනවා. එතකොට කැන්ඩල්ස් පත්තු කරලා ලයිට්ස් ඔන් කරාම හරි අමුතුම කාම් කෝසි වයිබ් එකක් එනවා. මම ඒකට හරිම කැමතියි. ඉතින් අද අපේ මල්ලිගේ බර්ත්ඩේ එක. මේක ගත්ත චූටි ක්ලිප්ස් වගේක්. ඉතින් යාගේ බර්ත්ඩේ එක දවසේ යාගේ යාළුවෝ කිහිප දෙනෙක් ආවා. මේ අපේ අම්මා යාලට ලෑස්ති කරපු සිම්පල් මිනු එක. ඉතින් අදට වීඩියෝ එක මෙච්චරයි. ඉතින් එන්නම් ආදරෙන් ඉල්ලනවා subscribe කරන්න කියලා.